කොටන් පාපිසි නිෂ්පාදනය. කොටන් පාපිසි කියන්නේ දැන් ඇත්තටම මේ අද වෙළඳ පොලේ බහුලවම තියෙන නිෂ්පාදනයක්. ඉතින් ඒ අතරේ මම ඒ පාපිසි නිෂ්පාදනයට ප්‍රවේශ වෙන්න හේතුව තමයි මම මේ දවසක් වෙළඳ පොලේ මේ බාණ්ඩ මිලදී ගන්න අතරතුරේ මම එක ෂොප් එකක දැක්කා මේ තියෙනවා මේ කොටන් පාපිස්ස. මම ගන්න ගියේ කොටන් පාපිස්ස නෙමෙයි, මම රෙදි වගේක් ගන්න ගියේ. නමුත් මේ මට ඒ පාපිස්ස දැක්කට පස්සේ මොකද මම ඒ පාපිස්ස නිෂ්පාදනය කරන්න දන්නවා. ඒ කියන්නේ මම ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ යන කාලේ ඒක මේ ඉගෙනගෙන තියෙනවා. ඒක කොහොම හරි මම ඒක බලබලා ඉද්දි ඒ කඩේ අයිතිකාර මේ අක්කා මට කතා කරලා කිව්වා මේ නංගිවා මේ පාපිස්ස මේ හදන්න දන්නවද කියලා. ඉතින් ඊට පස්සේ මං කිව්වා මම මේක දන්නවා එහෙම කියලා. එයා ඊට පස්සේ කිව්වා මම මේ දන්න කෙනෙක් හොයා හිටියේ මේ මට පාපිස්ස ටිකක් හදාගන්න ඕනේ මේ එහෙම කිව්වා. මං කිව්වා අක්කේ මේ ඉතින් මං ගන්න තැනක් දන්නේ නැහැ හරියටම මේ ඒක නිසා මම නිෂ්පාදනය කරන්න දන්නවනේ රෙදි ගන්න තැනක් හරියටම දන්නේ නැහැ කියලා. ඉතින් එයා මට රෙදි ගන්න තැනක් කිව්වා. ඒ කියලා මම ඊට පස්සේ කරේ ඒ රෙදි ගන්න තැනට ගිහින් රෙදි ගෙනල්ලා මේ මුලින්ම පාපිසි 5යි මම නිෂ්පාදනය කරේ. ඒ 5 නිෂ්පාදනය කළා මම එයාට ගිහින් දීලා එයා මට ඒ වෙලෙම මුදල් ආපහු දුන්නා. ඊට පස්සේ මම ඒක අරන් ගිහින් නැවත ආපහු රෙදි ගෙනල්ලා නැවත ආපහු පාපිසි 10ක් ඊළඟ දවසේ ගිහින් දුන්නා. ඒ විදිහට තමයි මම ටිකෙන් ටික වැඩි කරගෙන පාපිසි මුල් කාලේදී මම තනියෙන් තමයි පාපිසි නිෂ්පාදනය කරේ. ඊට පස්සේ මගේ අම්මා මට සහයෝගය දුන්නා. ඒ වගේම මේ කීප දෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා මේකට බැයිද මාවත් ජොයින් කරගන්න එහෙම කියලා. ඊට පස්සේ මම ඉතින් 3-4 දෙනෙකුට එහෙම එන්න කියලා පුරුදු කරලා කොහොම හරි ඒගොල්ලන් මේ ක්‍රමයේ අල්ලගත්තා. අල්ලගෙන කොහොම හරි දැනට මම 10 දෙනෙක් විතර දැනට පුරුදු කරගෙන සේවය කරනවා මගේ අර්ථේ. ඇත්තටම මම මේ ව්‍යාපාරය ආරම්භ කරාට පස්සේ මට ගෙදරින් සෑහෙන මේ සපෝට් එකක් හම්බුණා. මගේ අම්මගෙන් තමයි ගොඩක්ම සපෝට් එක. මොකද එයා මේ දන්නවා කරන්න. ඉතින් ඒ නිසා අම්මගෙන් ගොඩක්ම සපෝට් එක හම්බුනේ. මගේ දරුවෝ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ගොඩක් සහාය ලැබෙනවා. මොකද මම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරන අතරතුරේ තමයි මේ දේ කරගෙන යන්නේ. ඊට අමතරව මට ගොඩාක්ම සහයෝගය දෙන්නේ මගේ හස්බන්ඩ්. එයා තමයි මේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉඳගෙන ඉතින් මට ගොඩාක් උදව් කරනවා. මේ ප්‍රවාහනය කරන්න, රෙදි මිලදී ගෙන ඒවා ගේන්න කරන්න, ඒ හැම දෙයකටම මට සපෝට් එක දෙන්නේ මේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් ඇත්තටම මේ ව්‍යාපාරය දැන් කරගෙන යද්දී සෑහෙන අභියෝග රැසකට මම මුහුණ දීලා තියෙනවා. ඒ අතරතුර තමයි ප්‍රධානම අභියෝගයක් විදිහට මේ ආනයනයේදී අතරමැදියන්ට විශාල මුදලක් ලැබෙන නිසා අපේ මේ දේශීය නිෂ්පාදන වලට ගොඩක්ම මේ අර අඩු මේ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒක නිසා ගොඩක් ඉතින් ඒ අභියෝගයට සෑහෙන ගැටලා අපි මුහුණ දුන්නා. නමුත් දැනට ඒ අභියෝගය ජයගෙන මම ඉදිරියටම ගිහින් තියෙනවා. මේ අතරතුර මම මුල්ම කාලේ ආවට පොඩි වෙළඳ සැල් වලට ඒ වගේ මේ තමගේ ව්‍යාපාරේ නිෂ්පාදන ලබා දීලා තියෙන. ඒ අතර දැන් නිෂ්පාදන ප්‍රමාණය වැඩි වීමත් සමගම දැන් මගේ සේවක පිරිසත් වැඩි වීමත් සමග දැන් මහා පරිමාණ ව්‍යවසායකින් මේ මගේ මේ නිෂ්පාදනයේ අර ගුණාත්මක භාවය ගැන සලකලා බලලා මේ නිෂ්පාදනය ගොල්ලන් මිලදී ගන්න මේ පෙළඹිලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් වලින් අපේ නිෂ්පාදන මිලට ගැනීම සිදු කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ නිෂ්පාදනය කරන පාපිස්ස කොටන් රෙදි වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. වෙනද පොලේ පවතින අනිත් පාපිස්ස වලට වඩා අර මේක විශේෂ වෙන්නේ මේකේ කොටන් ගතිය නිසා තමයි පාරිභෝගිකයන්ට හිත කරයි, පරිසරයට හිත කරයි. ඒ වගේම දීර්ඝ කාලිනයක් මේ පාපිස්ස පාවිච්චි කරන්න පුළුවන්. ඒ
ඊට අමතරව මේක සෝදා වියලා නැවත පාවිච්චි කරන්න පුළුවන් මේ අර රෙද්ද කොටන් ගතිය වැඩි නිසා. මේ දැන් මෙම ව්‍යාපාරය නිසා මගේ පවුලේ ආර්ථිකය මම ශක්තිමත් කරගන්න සෑහෙන මේ කැපකිරීම කරලා තියෙනවා. එම නිසා මගේ දරුවන්ගේ අධ්‍යාපනයට ඒ වගේම පවුලේ වෙනත් කටයුතු ඒ හැම දෙයකම මම මේ ව්‍යාපාරයෙන් මේ සෑහෙන රුකුලක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ ප්‍රදේශයේ කාන්තාව කීප දෙනෙක් දැන් මගේ යටතේ වැඩ කරනවා. ඒගොල්ලන් ඇත්තටම ගෙවල් වල නිකරුණේ කාර්යය ගත කරපු පිරිසක්නේ. ඉතින් ඒගොල්ලන්ට මේකට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ පොඩි දේවල් කරගන්න සෑහෙන ආර්ථිකයට පිටුවහලක් වෙලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි මගේ ව්‍යාපාරය නිසා මේ තව කීප දෙනෙක් හරි කීප දෙනෙක්ගේ පවුල් හරි ශක්තිමත් වෙලා මේ විදිහට මේක ගොඩනගාගෙන යම් තාක් දුරට මේ ගෙන යන්න ලැබීම ගැන මම හරි සතුටු වෙනවා. මේ දැන් මෙම ව්‍යාපාරය නිසා මගේ පවුලේ ආර්ථිකය මම ශක්තිමත් කරගන්න සෑහෙන මේ කැපකිරීම කරලා තියෙනවා. එම නිසා මගේ දරුවන්ගේ අධ්‍යාපනයට ඒ වගේම පවුලේ වෙනත් කටයුතු වලට ඒ හැම දෙයකම මම මේ ව්‍යාපාරයෙන් මේ සෑහෙන රුකුලක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ ප්‍රදේශයේ කාන්තාව කීප දෙනෙක් දැන් මගේ යටතේ වැඩ කරනවා. ඒගොල්ලන් ඇත්තටම ගෙවල් වල නිකරුණේ කාර්යය ගත කරපු පිරිසක්නේ. ඉතින් ඒගොල්ලන්ට මේකට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ පොඩි දේවල් කරගන්න සෑහෙන ආර්ථිකයට පිටුවහලක් වෙලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි මගේ ව්‍යාපාරය නිසා මේ තව කීප දෙනෙක් හරි කීප දෙනෙක්ගේ පවුල් හරි ශක්තිමත් වෙලා මේ විදිහට මේක ගොඩනගාගෙන යම් තාක් දුරට මේ ගෙන යන්න ලැබීම ගැන මම හරි සතුටු වෙනවා. මුල් කාලේ මේ ව්‍යාපාරේ නමක් තිබුණේ නැහැ. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් යටතේ ලියාපදිංචි කිරීමත් සමග අශිලි ප්‍රොඩක්ෂන් නමින් දැන් ව්‍යාපාරය කරගෙන යනවා.